තමුන් කියන්නේ ඇත්ත නේද? ඔව් සර්. මං කියන්නේ ඇත්ත. ඕම තමයි අයිසේ මෙතෙන් දෙන හැමෝම කියන්නේ. සර්ට මාව විශ්වාස නැතුව ඇති. මොකද ඉතින් සර්ගේ රස්සාව සැක කරන එකනේ. පණ්ඩිතයෙක් නොවේ අහන දෙට උත්තර දෙනවා. මොකද සර්? තමුන් එදා මේ පුද්ගලයා හම්බුණාද? ඔව්. අපි ඊයේත් හම්බුණා. අපි පුළුවන් හැම වෙලාවකම වගේ හම්බෙලා. එදා මේ පුද්ගලයාගේ මොකක් හරි මුත්තක් දැක්කද? එහෙම විශේෂයක් තිබ්බේ නෑ සර්. අපි දෙන්න ඊයේ ටික රණ්ඩු වෙලා හිටියේ. ඒක අපි දෙන්න අතර සතියකට සැරයක් වගේ වෙන දෙයක්. යාළුවෝ එහෙමනේ සර්. ඊට පස්සේ ඊට පස්සේ මං ගෙදර ගියා. යාළුවයි ගෙදර? නෑ සර් මගේ ගෙදර. බොරු කියන්න එපා අයිසේ. සර්. සර් ඇත්ත කියන එක නෙමෙයි අමාරුම දේ. අමාරුම දේ අපි කියන්නේ ඇත්ත කියලා කවුරුත් පිළිගන්නේ නැති එක.